හෙලෝ ඔන්න ඉතින් මීගම හොටෙල් එකට යන අපේ ඇස්ටේ කාමාරේ අයිටම් ඔයාලත් දැන් එනවා මීගම අපිත් එක්ක. ඔන්න ඉතින් උදේ පාන්දරම ටක් ටක් ගාලා බඩු ටිකම පටව ගත්තා. දැන් වෙලා පේනවනේ. ඔන්න ඉතින් අපි යනවා. මොනවා කරන්නත් කලින් තෙල් ගහගෙන ඉන්න බෑ. ඔන්න ඉතින් සෙඩ්ඩේට ගිහින් තෙලුත් ගහගෙන ඔන්න ඉතින් මෙතනින් ගියාට ඇත්තම කිව්වොත් නිින්ද ගියා. නින්දකින් අයියා හැරෙනකොට උන්න කොස් කැලේටත් ඇවිල්ලා තේක බොන්න යමු නේද මල්ලි කිව්වම යමු කිව්ව ගමන් තේක පිළිවෙලා ආයෙත් නැගලා හයිවේ එකට දාලා මෙන්න මෙච්චරයි ගියේ එදිරින් යාට ආයෙත් නිදි. ඕන්න ඉතින් උදේ මෝර්නින් එක අපේ ලොකේෂන් එකටම ඇවිල්ලා දන්නේ නැහැ. අයියා තමයි ඒත් ඇහැරේ. පේනවනේ. කවුරුත් නැහැ උදේ පාන්දරම ඇවිල්ලා. ඔන්න ඉතින් අපේ කස්ටමර්ස් බය වුණා මොකද උදේ පාන්දර අපි කෝල් කරා අයියා අපි ලොකේෂන් එකට ඇවිල්ලා ඉන්නේ කියලා. ඔන්න ඉතින් ඔය ඉතින් මුන්නට් ටික තැන් තැන් වලින් තිබ්බා. තාම මෙතන වැඩ ඉවර නැහැ. මේකේ වැඩ ඉවරුන ගමන් අපි වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. කොහෙද මෙතන ලොකේෂන් එක හරියටම කියලා මීගමුවේ. ඔන්න ඉතින් කොහොම හරි එලිත් වුණා. අපිට කිව්වා මීගමුවේ මල්ලි කොහෙ රවුමක් දාන්න යන්නද කියලා. අපිට ඇත්තටම කිව්වේ ටයිම් එකක් තිබෙන හින්දා අයියා අපිට අග්ගාලා යන්න ඕනේ කියලා අපිට කෝපි එකක් විතරයි අයියාට අරන් දෙන්න පුළුවන්නේ. මොන වුණත් මේ කෝපි එක නම් මාර රසයි අයියා. මේ අක්කගේ කෝපි ෂොප් එකෙන් කෝපි බීලා ඉන්න කවුරු හරි ඉන්නවනම් පුළුවන් කමෙන්ට් එකක් දාලා යන්න. ඔන්න ඉතින් අපි ආයෙත් ගෙදර ඉතින් යන්න පටන් ගත්තා.